පිළිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගී පිරිපුන් මිනිසුන් වැටුනේ බලයෙන් ඈගී ඒකය ගුණ නොදන්න හිත් මිනිසුන් වාගේ එපා එපා මත් කන්නට ගිනි අම්මාගේ ප්‍රකටීතන් ගවයාටත් පණයි තියෙන්නේ එවන් සතෙකු වහෝ අකාලෙහි කිමද මරන්නේ ටිකක් පිටලා බලනෝ පිරිසුදු තනකොළ කන්නේ නමුත් මිනිසක් බව ලැබුව බෑයි මලකුණු කන්නේ කෙනෙක් 35 වසරක් කෑවොත් ගව මස් උයලා පලනු 360 වැඩි කර 35 යොදලා ගණන 12775 වෙලා ඔබට තේරුණාද ඔබ කළ පව් ටික නොබලා පිළිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගී පිරිපුන් මිනිසුන් වැටුනේ බලයෙන් ඈගී ඒකය ගුණ නොදන්න හිත් මිනිසුන් වාගේ එපා එපා මත් කන්නට ගිනි අම්මාගේ සංහාවෙන් සමහරු ගවයා විකුණන්නේ අහිංසක සතෙකුගේ ඉරණමකින් පසු විසඳින්නේ යළිත් මේ මුදලින් මත් ගෙනවිත් රස කර කන්නේ සමන් විකුණු ගවයාගේ මස් බව ඔහු නෑ දන්නේ ඉතෙල් මිනිකිරි එළකිරි පස් ගෝරස සපයන්නේ ඉවතලන පෝරින් මහයිලවලු කොටු සරුවන්නේ එවන් සතෙකුගේ මස් නොකන අයට දෙට සැලසෙන්නේ එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ පිළිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගී පිරිපුන් මිනිසුන් වැටුනේ බලයෙන් ඈගී ඒකල ගුණ නොදන්න හිත් මිනිසුන් වාගේ එපා එපා මත් කන්නට කිරි අම්මාගේ එපා එපා මත් කන්නට කිරි අම්මාගේ එපා එපා මත් කන්නට කිරි අම්මාගේ